මම ඔයාලට කලින් වීඩියෝ එකේ ගෙන අරගෙන ආවා CG හෝල්ඩර් එක නිවැරදිව වයර් වලට සම්බන්ධ කරගන්න විදිය. අද මම ඔයාලට ගේන්නේ thread type හෝල්ඩර් එක නිවැරදිව වයර් වලට සම්බන්ධ කරගන්න විදිය. මුලින් 3 core වයර් එකේ කෙරවල් තුන අංගල් භාගයක් පමණ සුද්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ කෙරවල පොඩ්ඩක් අඹරගමු. ඉන්ටිමෙන්ට් අඹරගමු සුද්ධ කරලා. සුද්ධ කරලා ඉන්වෙන්ට් අමරගමු ඉන්න. ඔන්න ඒ වගේ අඹරගන්න. අඹරලා ඒ වගේ දෙකට නමන්න ඕනේ. ඉස්සෙල්ලාම දෙකට නමන්න. ඊට පස්සේ හෝල්ඩර් එක අප් එක ගලවලා හෝල්ඩර් එක අප් එක ගලවලා දානවා කප් එක ඇතුලෙන් වයර් තුන දාලා ඔය එන ටික බුරුල් කරලා එන්න අකුරු සලකුණක් තියෙන්නේ. ඔය තියෙන එන්න අකුරු ඔයගලන්ට පේනවද? එන්න අකුරු සලකුණේ ඇති අනේට දානවා නිල් වයර් එක. එන්න අකුරු තියෙන දැන්ට. ඊට පස්සේ ඒකත් අද කරගන්නවා. ඊට පස්සේ අපි දානවා L කියලා තියෙන L වයර් එකට දානවා අපි L වයර් එකට දානවා L මේකට දානවා L අකුරු ඇති එනේට දානවා අපි දුඹුරු එක. ඊට පස්සේ E අකුරු ඇති වයර් එකට අපි දානවා කොළ පාට වයර් එක. දාලා හොඳට තද කරගන්නවා. ටෙස්ටරෙන් හොඳට තද කරගන්න ඕනේ. තද කරගෙන පුළුවන් නම් කේබල් ටයි එකක් තිබ්බොත් හොඳයි. තාත්තා එහෙම තමයි කිව්වේ. එතකොට කම්බි කැඩෙන්නේ නැහැ. එතකොට බලපෑමක් නැහැ. ලොකු බල්බ් එකක් උනත් මේවා කරන්න පුළුවන්. එතකොට මුකුත් වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ තද කරගන්න ඕනේ. හොඳට ඊට පස්සේ කේබල් ටයි එක කඩගනවා. අපිට අවශ්‍ය ගන්නට මේ තද කරලා කඩනවා. ඊට පස්සේ අපි මේ කප් එක අරන් එනවා එතනට. ඊට පස්සේ සවිකරණ කරනවා. හොඳට සවිකරගන්නවා. අඩුපාඩු වුණා හරි තිබ්බොත් කමෙන්ට් කරන්න. අපි කියන්නේ නම් thank you bye god bless. වීඩියෝ එක බැලුවොත් thank you. subscribe කරන්න. ළඟදිම මේ වගේ වීඩියෝ ගෙනල්ලා දෙනවා. subscribe කරොත් ළඟටම වීඩියෝ ගෙනල්ලා දෙනවා. එහෙනම් අපි තවත් වීඩියෝ ලොකුම වීඩියෝ ගෙනකම් බලමු.